ලංකාවාසී ජනතාව වෙසක් පුරපසළොස්වක පෝ දිනය සැමරීම සඳහා සූදානම් වන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව සලකන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම දන්නවා ලංකාවේ වැඩි ජනගහනය බෞද්ධයින් බුදුදහම අනුගමනය කරන පිරිසක්. ඒ වගේම මේ රටේ විවිධ ආගම් වලට සම්බන්ධ විශාල පිරිසකුත් ජීවත් වෙනවා. අපි ඒ ගැන කතා කළොත් ඉස්ලාම් ධර්මය අදහන, එහෙම නැත්නම් ඉස්ලාම් ආගම අදහන, ඒ වගේම හින්දු ආගම අදහන, ක්‍රිස්තියානි ආගම අදහන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ප්‍රධාන ජනගහනය බෞද්ධයින් වුණත් අපිට කියන්න පුළුවන් අපේ රට විවිධ ජාතීන් විවිධ ආගම් අදහන අය ජීවත් වන රටක් කියලා. එසේ වුණත් අපි මේ අවස්ථාවේදී වෙසක් දිනය සමරන අය හැටියට වෙසක් දිනයට මුල් තැන දෙනවා නම්, වෙසක් දිනයට ගෞරව කරනවා නම් ඒ නිර්මාතෘන් වහන්සේ, එහෙම නැත්නම් වෙසක් දිනය ආරම්භ වීමට මුල් වුණ බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මයේ පිළිබඳවත්, ඒ වගේම උන්වහන්සේගේ ධර්මය පදනම් කරගෙන ගොඩනැගිච්ච බෞද්ධ සංස්කෘතිය පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. ලංකාව ජනගහනය වැඩියෙන් ඉන්නේ බෞද්ධයින් නිසා බෞද්ධ රටක් හැටියට ලෝකේ පුරාම පිළි අරගෙන තියෙනවා, කතා කරනවා. නමුත් අපි මේ වෙලාවේදී කල්පනා කළ යුතු දෙයක් තමයි අපේ බෞද්ධකම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අවනතව ඒ ධර්මය අනුව ජීවත් වීමට අපි කොයිතරම් දුරට උත්සාහ කරනවද කියන එක ගැනත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. බොහෝ විට වෙසක් දිනය ගැන කතා කරනකොට මට පෙනී යන දෙයක් තමයි අපේ බෞද්ධයින් පුරුදු වෙලා ඉන්නවා බුදු දහමට වඩා බුදු දහම පදනම් කරගෙන ගොඩනැගිච්ච ඇදහිලි ක්‍රමවලට, බෞද්ධ සංස්කෘතියට වැඩි අවධානයක් යොමු කරන්න. බුදු දහම කියලා කියන්නේ අපේ මනස දියුණු කර ගැනීම සඳහා, පිරිසුදු කර ගැනීම සඳහා බෙහෙවින්ම අදාළ වන ධර්මයක්. විශ්වාසවලට, ඇදහිලි වලට වඩා අපේ මනස පිරිසුදු කර ගැනීමට, දියුණු කර ගැනීමට, ඒ වගේම අපේ ගුණධර්ම, ආධ්‍යාත්මික ගුණ දියුණු කර ගැනීමට අදාළ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් අද අපි අපේ රට ගැනම සැලකුවත් අපි ඒ මූලික බුදුරජාණන් වහන්සේගේ ඒ මූලික අදහසින්, එහෙම නැත්නම් බුද්ධ ධර්මයෙන් උගන්වන ඒ මූලික කරුණු අපි අමතක කරලා උත්සව පැවැත්වීම, ඒ වගේම අලංකාරය, ප්‍රතිද්දිය වගේ දේවල් වලට මුල් තැනක් දීලා මේ ප්‍රතිපත්ති පූජාව වෙනුවට ආමිෂ පූජාවට වැඩි අවධානයක් යොමු කරනවායි කියන හැඟීම තමයි මට තියෙන්නේ අපේ රටේ ජනතාව ගැන. දැන් වෙසක් දිනවලට විහාරස්ථාන වලට, ගම් වල තියෙන ඉතා කුඩා විහාරස්ථාන වලට පවා විශාල පිරිසක් පැමිණෙනවා. වෙසක් සමරන දවස් කීපය වුණාට පස්සේ සමහර විට විහාරස්ථාන පාළු වෙනවා. නමුත් වෙසක් දිනය ගැන පමණක් නෙමෙයි අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. ඒ ධර්මය ගැන අපි අවධානය යොමු කරනවා නම් මේ විහාරස්ථාන වලට පැමිණිලා ආගමික කටයුතු වතාවත් වල යෙදීම, ධර්මයට අනුකූලව කාලය ගත කිරීම වගේ දේවල් සඳහා අපිට මේ වෙසක් දිනය විතරක් සුදුසුයි කියලා අපි කල්පනා කරන්නේ නරකයි. උගාක් දෙනෙක් වෙසක් දිනයට විතරයි බෞද්ධයෝ කියලා කියන්න පුළුවන් විදිහට හැසිරෙන්නේ. අනිත් දිනවලට අපි බුදුදහමේ උගන්වන කරුණාව, මෛත්‍රිය වැනි උතුම් ගුණ අමතක කරලා ක්‍රියා කරනවාද කියන හැඟීම මට ඇති වෙනවා. හැබැයි මම මේ දේ කියන්නේ හැමදෙනා ගැනම හිතලා නෙමෙයි,
බොහෝ දෙනෙක් ඒ ඇදහිලි ක්‍රම වලට පමණයි වැඩිපුර කාලය වැය කරන්නේ. බුදුදහම මූලික වශයෙන්ම අපේ ගුණධර්ම ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීම සඳහා දේශනා කරපු ධර්මයක්. බුදුදහමෙන් බලාපොරොත්තු වන උතුම් ප්‍රතිඵල ලබා ගන්න නම් අපි අපේ ගුණධර්ම දියුණු කරන්න ඕනේ. ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය මේ වගේ ගුණධර්ම. ඉතින් අපි ඒ පැත්ත කෙරෙහි යොමු කරන අවධානය කාලය අඩුයි කියන එකයි මගේ නම් හැඟීම. ඉතින් අපි වෙසක් දින සමරන අය හැටියට ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීමට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නම් මේ වෙසක් දින සමරනකොට ඒක අපේ ජීවිතයේ මුළු කාලයටම මුළු ජීවිතේටම බලපාන අපේ ආධ්‍යාත්මික ගුණ දියුණුවට පමණක් නෙවෙයි අපි ජීවත් වන මේ රටේ සමාජයේ දියුණුවටත් ඒ වගේම අපිට අතිශයින්ම අවශ්‍ය කාර්යයක් වන සමගිය, ජාතීන් අතර සමගිය වැඩි දියුණු කරගෙන ජීවත් වීමට එය උපකාරයක් වෙනයි කියලායි මා කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා බුදුදහම වැඳුම් පිදුම් කිරීමෙන් විශ්වාස වලට මුල් තැන දීමෙන් ඉස්සරහට ගෙන යා යුතු ධර්මයකට වඩා අපේ ගුණධර්ම, ඇතුළත ගුණධර්ම, ආධ්‍යාත්මික ගුණධර්ම වගා කිරීමට හේතු වන ධර්මයක් කියන එක අපි අවධාරණය කරන්න ඕනේ. ඒ වගේම ඒ අනුව අපි ක්‍රියා කළොත් මේ රටේ ජනතාව අතර මීට වඩා සමගියක් ඒ වගේම ජාතීන් අතර හොඳ හිත පැතිරීමක් සිද්ධ වෙලා අපේ රට මීට වඩා ඉදිරියට ගමන් කරයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙසක් දිනය සමරන ගමන්ම හිතන්න ඕනේ බුදුදහමෙන් අපිට උගන්වන්නේ මේ වෙසක් දිනයේ ඊතරක් සිදු කළ යුතු චාරිත්‍ර ධර්ම, පිරිය යුතු ගුණධර්ම ගැන පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ ගුණධර්ම, ඒ ධර්මය මුළු ජීවිත කාලය තුලම අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ගත කළ යුතු ජීවිතයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. බෞද්ධ ජීවිතය කියලා අපිට කියන්න පුළුවන් අන්න ඒ බඳු ජීවිතයකට ගුණධර්ම රැකගෙන ආධ්‍යාත්මික ගුණ දියුණු කරගෙන ගත කරන ජීවිතයකටයි. ඉතින් ඒ සඳහා අපේ බෞද්ධයින් මේ වෙසක් දින සමරන අවස්ථාවලදී අවධානය යොමු කරලා ක්‍රියා කරන කියන එක තමයි මට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ වෙසක් දිනයත් මේ රටේ ජනතාව බොහොම ගෞරවයෙන්, භක්තියෙන් යුක්තව සමරලා ඒ වගේම තව තවත් අපේ රටේ ජාතීන් අතර සමගිය දියුණු කරගෙන ඒ වගේම බුදුදහමේ උගන්වන ඊටාම උතුම් ගුණයක් වන අදිෂ්ඨානය නැමැති ගුණය, බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානය කියන ගුණය පාරමිතාවක් හැටියට පවා පුරපු ගුණයක්. ඉතින් අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව අපේ රටේ දියුණුව සඳහා ක්‍රියා කරන්නත් උනන්දු වෙන්න ඕනයි කියන අදහස තමයි මේ වෙලාවේදී මතක් කරන්නේ. අපේ රටේ ජනතාවට සෑම දිනාටම මේ උතුම් වෙසක් පුර පොහෝ දිනයේ තමන්ගේ ගුණධර්ම තව තවත් ඕනෑකමින් උනන්දුවෙන් පුරලා අනුගමනය කරලා යහපත ඇති කර ගන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම විශ්වාස කරනවා.